හැමෝටම අයිබෝවන්. අද අපි බලන්න යන්නේ චෙස් පුහුණුවීම සඳහා ඉතාම වැදගත් වෙන වෙබ්සයිට් එකක් වෙන ලී චෙස් වෙබ්සයිට් එක කොහොමද අපේ account එකක් හදාගන්නේ, ඒකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ගෙන්න යන්නේ ලී චෙස් එකේ කොහොමද අපි ඉස්සෙල්ලම ලියාපදිංචි වෙලා අපිටම අපේ නමටම account එකක් හදාගන්නේ කියන එක. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී බලමු අපි කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ, අපේ චෙස් වල දියුණුව සඳහා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරි. දැන් මම මේ Google එකේ lichess කියලා ටයිප් කරලා මේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා මෙහෙම ගිහිල්ලා මම link එකකුත් දාන්නම් ඔයාලට මේ description එකේ. register වලින් මුලින්ම යන්න තියෙන්නේ. රෙජිස්ටර් වලින් ගියාට පස්සේ ඔයාලට කැමති යූසර් නේම් එකක් මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ නම වෙන්න ඕනේ නැහැ. යූසර් නේම් එකක් දීලා යූසර් නේම් එක සමහර වෙලාවට පාවිච්චි කරලා තියෙනවා නම් එයා ඒක පෙන්නනවා. දැන් මම මෙහෙම යූසර් නේම් එකක් දුන්නා. දැන් මේකේ තියෙනවා මේ යූසර් නේම් එක දැනටමත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අංක ඒවා ලබා දෙන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් කැමති පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. මෙතන ඔයාගේ ඊමේල් එක, ඒ කියන්නේ ඊමේල් එක මේ වෙලාවේ හදපු ඊමේල් එකක් නෙමෙයි. මේ වෙලාවේ හදනවා කියලා කියන්නේ අපි නිකන් හිතලා දාන ඊමේල් එකක් නෙමෙයි. දැනට තියෙන ඊමේල් එකක් අපි මෙතනට දෙන්න ඕන. ඊමේල් එකක් නැත්තම් Google එකකින් ගිහලා ඊමේල් එකක් අපිට හදාගන්න පුළුවන්. එහෙම ඊමේල් එකක් තමයි දෙන්න ඕන. නිකන් අපි නිකන් අපි හිතමුකෝ apple@gmail.com කියලා. එහෙම හිතලා ඊමේල් එකක් නෙමෙයි මෙතන ඉල්ලන්නේ. හරි. මොකද එහෙම මේ ළමයි අපිට කියලා තියෙනවා නිකම් ඊමේල් එකක් දීලා හදන්න උත්සාහ කරනවා තියෙන. ඊමේල් එකක් ඔයාගේ තියෙන ඊමේල් එකක් දෙන්න ඕන. හරි. ඊළඟට මෙතන තියෙනවා මෙන්න මේවට ටික් කරගන්න පුළුවන්. එහෙම කරලා රෙජිස්ටර් දුන්නාට පස්සේ ඊටාම පහසුවෙන් ඔයාට account එකක් හදාගන්න පුළුවන්. හරි. එතකොට ඔයාටම කියලා එකේ account එකක් තියෙනවා lichess එකේ. මොකද ඒකේ තියෙන වැදගත්කම ඔයාගේ ගේම්ස්, ඔයා දින ගේම්ස්, ඊට පස්සේ ඔයා කරන පසල්ස් ක්‍රමානුකූලව ඔයාටම කියලා account එක ඔක්කොම රෙකෝඩ් වෙනවා. හරිනේ. දැන් මෙහෙම රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාගේ අර ඊමේල් එකට ගිහිල්ලා බැලුවොත් link එකක් lichess එකෙන් එවනවා. lichess එකෙන් එවනවා මෙන්න මේ ඔයාගේ account එක දැන් හරි, ඒක confirm කරන්න කියලා. එතකොට confirm හරි active කරන්න කියලා, activate කරන්න කියලා. එහෙම එව්වට පස්සේ ඒ link එකෙන් click කරපුවාම account එක open වෙනවා. හරිම සරල දෙයක් තියෙනවා. හරි. ඊට පස්සේ මම පෙන්නන්නම් එහෙම account එකක් හදාගත්තට පස්සේ කොහොමද අපි යන්නේ කියලා. ඊට පස්සේ lichess එක ගිහිල්ලා අපිට register වෙන්න නෙමෙයි තියෙන්නේ, sign in වෙන්න තියෙන්නේ. lichess එක ඇතුළට යන්න තියෙන්නේ. මම මේ lichess එක ඇතුළට ගිහිල්ලායි පෙන්නලා තියෙන්නේ. JVC chess කියලා මම ඔන්න account එකක් හදලා තියෙනවා. ඒක මට පෙන්නනවා මේ දකුණු අත පැත්තෙන් ඔයාලට පේනවා ඇති උඩ. මම ඒක ක්ලික් කරන්නම්. ඔය තියෙන්නේ ප්‍රොෆයිල් කියලා. ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ මේ හදපු lichess account එක තමයි පෙන්නන්නේ. හරි. ඒක තමයි මම පළවෙනි වීඩියෝ එක විදියට කරන්න හිතුවේ. ඊටාම කුඩා කාලෙකින් ඔයාට account එකක් හදාගන්න විදිහ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ මම එවන්නම් ඔයාට කොහොමද මේ lichess එක පාවිච්චි කරලා අපේ chess දැනුම වැඩි කරගන්නේ, ඒකේ මොනවද තියෙන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් හැමෝටම අයිබෝන්.